අද අපි ඇවිල්ලා ඉන්නේ පේරාදෙණිය සිරිමාව බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලට. ඒ බද්ධ නිවුන් දරුවන් දෙදෙනෙක් සාර්ථකව වෙන් කළ ප්‍රවෘත්තියක් ගැන ඔබට තොරතුරු කියන්න. හැබැයි මේක බද්ධ නිවුන් දරුවන් දෙදෙනෙක් සාර්ථකව වෙන් කළ ප්‍රවෘත්තියක් පමණක්ම නෙවෙයි. ශ්‍රී ලාංකීය වෛද්‍ය ඉතිහාසයේ ලෝක වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කළ අවස්ථාවක්. මොකක්ද මේ ප්‍රවෘත්තිය? අපි බලමු. මාවනැල්ල අරණායක ප්‍රදේශයේදී 2021 වසරේ උපත ලබන ලිනුලි තරුල්යා සහ ලිතුලි මනුල්යා මෙලොව එළිය දකින්නේ අතිශය සංකීර්ණ ලෙස ශ්‍රෝණියෙන් බද්ධ වූ නිවුන් දැරියන් ලෙසයි. වසර 5කට අධික කාලයක් තිස්සේ පේරාදෙණිය ශික්ෂණ රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය එක්ව මේ දැරියන් සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් සහ සැත්කම් ගණනාවක් සිදු කර තිබුණා. එහි අතිශය තීරණාත්මකම සැත්කම පසුගිය ජුනි 10 වැනිදා සිදු කර තිබුණේ මව්කුසේ සිට බද්ධ වී මෙලොවට පැමිණි දැරියන් දෙදෙනා ස්වාධීන දැරියන් දෙදෙනෙකු ලෙස සාර්ථකව වෙන් කරමින්. මේ දරුවන් අපි වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ ස්කියෝෆේගස් ටෙට්‍රපස් කියලා. ඒ කියන්නේ මේ දෙන්නම එකට බද්ධ වෙලා තිබ්බේ ශ්‍රෝණිය. සමහර අවයව එකට පිහිටලා තිබ්බා. මේවැනි දරුවන් ලෝකේ පුරාම 20ක් විතර වගේ තමයි වෙන් කරලා තියෙන්නේ. ඒකිනුත් ඇත්තටම එක ගොඩක් තව බබෙකුට අරගෙන බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් ලෝකේ කොහෙවත් සිද්ධ වෙලා නැහැ. පැය 10ක විතර කාලයක් ගත වුණා මේ ශල්‍ය කර්මයක් කරන්න, වෙන් කිරීමේ ශල්‍ය කර්මය. ඊට පස්සේ පැය 24කින් විතර පස්සේ අපිට මෙයාලගේ තුවාල වහන්න වෙනම ශල්‍ය කර්මයක් කරන්න උනා. ඒකත් ඇත්තටම පැය 10ක් විතර ගිය සංකීර්ණ සත්කමක් වුණා. අපි ටීම්ස් දෙකක් හදාගෙන දරුවන් දෙදෙනාටම වෙන වෙනම සිහි නැති කිරීමේ කණ්ඩායම් දෙකක් ලෑස්ති කරගෙන තමයි මේක කරේ. මෙම දරුවන් දෙදෙනාටම තිබුණේ වකුගඩු දෙකයි. එම වකුගඩු දෙකක් තිබුණේ එක දරුවෙකුගේ ශරීරය තුල. අපි එක වකුගඩුවක් එක දරුවෙකුගේ ඇඟේ ඉඳලා අනිත් දරුවාගේ ඇඟට මාරු කරා. කියලා ඒක සාර්ථක වුණා. කිසිම ප්‍රශ්නයක් නැතුව වකුගඩු දෙකම හොඳින් වැඩ කරා. සැත්කමින් සාර්ථකව වෙන් කෙරුණු දැරියන් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ මේ වන විට සුවය ලබමින් සිටිනවා. මෙයාලා නිරෝගීව වෙන් වෙලා ඉන්නවා දැකීම ඉතින් කියන්න බැරි තරම් සතුටක් තියෙනවා අපිට. මාතුල හෙට්ටිය රජ සර් තමයි මේ මුල ඉඳලම දේවල් කරේ. කිව්වා සර් බුදු වෙන්න ඕනේ කියලා. ලිතුලි අපි සින්දුවක් කියමුද? හා. කියමු. මමයි පුංචි කේතලේ මහාතයි මිටේ මම ගන්නකෝ වක්